හෙලෝ එවරිවන්. ඉතින් ඔන්න රූම් මේකව පාර්ට් 2 වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් අද මම තනියම තමයි වැඩ කරන්නේ. ලොකු බස් නැහැ. ඉතින් මම තනියම වැඩේ පටන් ගත්තා. මේ විදිහට මම මගේ බිත්ති ඉතුරු බිත්ති දෙකම සුදු පාට කරගන්නවා. ඉතින් ඔන්න බලන්නකෝ මම ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක පේන තරම් ලේසි නෑ. මම ස්පීඩ් කරලා එහෙම හදලා තිබ්බට ඇත්තටම මාරම අමාරුයි. කරනකොට තමයි තේරෙන්නේ මගේ අතේ කරගෙට නද අර දිය පට්ට ඒ වගේ ඒවා ඇවිල්ලා තිබ්බ 3ක් විතර. මේක මාරම අමාරුයි. ඒක කරනකොට තමයි තේරෙන්නේ මට ඉතින් මේ මෙහෙම ගාගා ඉන්නකොට මට හිතුණා මේ ඇත්තටම කියන්නේ මේ රස්සාව කරන සමහරට ඔයාලා අප්පච්චි නැත්නම් අඳුන කවුරු හරි එහෙම කවුරු හරිම කරන්න පුළුවන්. ඉතින් ඒ අය කොච්චර ඇත්තටම මහන්සි වෙනවද අපි ඒක හිතුවේ නැති වුණාට. මට මේ බිත්ති 3-4ක ගාලා මෙච්චර මගේ අතට මෙහෙම අමාරු නම් ඒගොල්ලන්ට කොච්චර අමාරු ඇතිද ඇත්තටම. මට ඒ වගේව ගොඩාක් මතක් වුණා. මෙහෙම මං තනියෙන් මේක ගගා ඉන්නකොට මේ නංගි ආවට පස්සේ එයා ඉතින් කියෝ අපි දෙන්නත් එක්ක කොහොම හරි මේ ටික ගාලා ඉවර කරා. එයා ඉතින් අවසාන වෙනකන් අපි දෙන්න මුළු බිත්තියම ගාලා ඉවර වෙනකන් මාත් එක්ක හිටියා. මේ මාරම ඉතින් ඒ වෙලේ මං ගොඩාක් උදේ ඉඳන් ගාලා මහන්සි වෙලා හිටියේ. ඇත්තටම ගොඩාරියා. ඉතින් එයා ඇවිල්ලා මට ඒ වෙලාව හැටියට ගොඩාක් උදව්වක් කළේ. ඉතින් අපි දෙන්නට මාරම සතුටුයි දැන් ගාලා ඉවර වෙලා. මේ තියෙන්නේ අපි ගාපු බිත්ති දෙක. මේ එහා පැත්තේ ජනෙල් තියෙන ටිකේ තියෙන්නේ මං තනියෙන් ගාපු එක. එහා පැත්තේ තියෙන්නේ නංගිමයි දෙන්නම ගාපු එක. ඉතින් ඔන්න බලන්න මේ මගේ මේසි. මේසේ බේසමයි මේ මිශ්‍ර කරපු අපේ හැන්දයි ඔය ඔක්කොම දැන් හොදන්න ඕනේ. ඊළඟට තියෙන සුවිශේෂී කාර්යය තමයි ඒක. නැත්නම් අපේ අම්මගෙන් බැනුම් අහන්න තෙනවා කොච්චර මහන්සි වුණත් දැන් ඒ වැඩේ කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ওই දවස් 2කට විතර පස්සේ තමයි මම්මගේ කන්නඩිය හයි කරන්න හදන්නේ. ඒ කොලවැල් එහෙම දාලා ලොකු මල්ලිමයි දෙන්නත් එකම ඒක හදාගත්තා. සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ආදරය මම කිව්වා කියා ඔබ දුටුදා නැතේ වේදනා නිවෙන්නේ ඔබේ රු නිසා හිත පාවෙලා තුර ගියා පෙම් වර්ෂා වහී පාතෙමා. ඔන්න අද අලුත් දවසක්. good morning. ඉතින් ඔන්න මගේ හැඩි වෙලා තියෙන කාමරේ දැන් ආයි මම ලෑස්ති කරන්න හදන්නේ. ලස්සනට අස් කරලා දාන්න හදන්නේ. ඉතින් ඉන්න අද මම කොහොමද ඒක අස් කරන්න කියලා බලන්න. ඉතින් මං කලින් දවසේ කණ්ණාඩිය හදලා ඒ ටික අර පොටි ගාපු බිත්ති අපි කැපුවා වැලි කොලයකින්. ඒ ටික ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒවැ අර සුදු පාට තින්ත කුඩු වගේ ඒවා වැටිලා තියෙනවා බිමට. එහෙමම ඒවා යන්නේ නැහැ හොදන්න නැතුව. ඉතින් හොදන්න කලින් හොඳට අතු ගන්න එපා. ඉතින් මම මේ සැරින් සැරේට යනවා මෙහෙට යනවා අතු ගාලා දැම්මා ඒ ටික ඔක්කොම ටික. ඉතින් ඒක අතු ගාන ගමන් මම හදන්නේ මගේ කොණ්ඩේ පේනවනේ ඇත්තටම සරුසාර සාරවත් කේශ කල්යාණියක් මට හිමි නෑ. ඉතින් ඒකින්ද මම ලස්සනට කොණ්ඩේ හදාගන්න ඕන කියලා හිතුවා. දැන් එක්සෑම් එකත් ඉවරයි. ඒක නිසා මම ඉතින් මගේ කොණ්ඩේ හදාගන්න මම YouTube එකකින්ම බලලා හොයාගත්තා තෛලයක්. ඉතින් ඒ තෙල් එක හදලා මම මේ ගෑවා. අපි බලමු ඉතින් කොහොමද කියලා. මම දන්නේ නැහැ. අනිවාර්යෙන් කොණ්ඩේ වැවිලා හොඳ ප්‍රතිඵලයක් ලැබුණොත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ. අනේ මම ඉස්කෝලේ යන කාලෙවත් තෙල් හරියට අර හිස් කබලට වැටෙන්න එහෙම තෙල් ගෑවෙම නැහැ. නිකන් උඩින් කොණ්ඩේ තෙල් ටිකක් ගාගෙන කොණ්ඩේ ගොතාගෙන යනවා. එහෙම කොණ්ඩේ ගැන හිතුවෙම නැහැ. ඉතින් දැන් ඉතින් කොණ්ඩේ වවා ගන්න ඕනි කියලා හිතෙනවා. ආසයි කොණ්ඩේට ලස්සනට තියාගන්න. ඒකින්ද ඉතින් මම දැන් තෙල් එහෙම ගාලා කොණ්ඩේ ලස්සනට හදාගන්න හදන්නේ. අපි බලමුකෝ. මම මේ කාමරේ නිදාගන්නේ නැහැ. මම වෙන කාමරයක නිදාගන්නේ. ඒ වුණාට
මේ කාමරේ ඇඳ රෙද්දයි අර ජනෙල් වලට දාන රෙද්දයි එකම පාටින් මම දාන්න ඉන්නේ. දැනට මම ඒකට නිකන් බෙඩ්ෂීට් එකක් එලා ගත්තා. ඊට පස්සේ මම තව කොළවලක් අරගෙන මෙහෙට යනවා ඒක ඉල්ලන්නේ කොහෙද කියලා හිතාගන්න බෑ. අන්තිමට මම ඒක හිතපුවත් නැති තැනක තමයි ඒක හයි කරේ. මම අන්තිමට පෙන්නන්නම්කෝ කොහෙද ඉල්ලුවේ කියලා. මේ මම ඔයාලට දෙයක් කියන්නද පොඩ්ඩක්. බලන්න හැමෝම කියනවනේ ගෑනු ළමයි තමයි කොණ්ඩේ අර මූණ බලන්න හැම වෙලේම කන්නඩිය ගාව ඉන්නේ 60 පැයක් යනවා ලෑස්ති වෙන්න එහෙම කියලා කියනවනේ. ඉතින් ඒ වුණාට මේ බලන්න අපේ ලොකු මල්ලි මම ඇත්තටම මේ වීඩියෝ එක බලනකොට තමයි මට ඒක ගොඩක්ම තේරෙන්නේ. එයා තමයි හැම වෙලේම කන්නඩියට ගාව ගිහින් මූණ බලනවා. ඉතින් දන්නේ නැද්ද මේක ඇති නැත්තම් මට බැනුම් ගන්න වෙනවා. දැන් අපි යමු ආයෙත් බ්ලොග් එකට විකාර කතා කරලා ඇති. දැන් තව මට කරන්න තියෙනවා ජනෙල් පේන්ට් කරන්න තියෙනවා. එතකොට මගේ මේසෙට අලුත් මේස රෙද්දක් දාන්න තියෙනවා. ඊට පස්සේ අලුත් ඇඳ රෙද්දක් දාන්න තියෙනවා. ලස්සන කොට්ට උරයක් දාන්න ඕනි කොට්ටෙට. ඉතින් ওই වගේ වැඩ ටිකක් තමයි ඉස්සරහට තියෙන්නේ. අපි බලමු ඒ ටික කොහොමද කරන්න කියලා. මම ආසයි වනාන්තරයක් වගේ තියෙනවට. ඇත්තටම මල් පැල හැමතැනම තියෙනවට මම ගොඩක් ආසයි. ඉතින් මම බිත්තියේ චූටි ජෑම් බෝතල් දෙකක් අරගෙන ස්විච් දෙක තියෙන තැනින් ඒ දෙක ජෑම් බෝතල් දෙක බිත්තියට හයි කරලා ලස්සන මල් පැල දැම්මා. බලන්නකෝ. සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ආදරය මම. ඉතින් ඊට පස්සේ ওই දවස් දෙක තුනකට විතර පස්සේ අර ජනෙල් වල ගාන පේන්ට් එකක් ගෙනහල්ලා ජනෙල් ටිකේ අතන අර මේ උළු ඇස්සේ තියෙන ඒ කෑල්ලේ පේන්ට් ගෑවා. මම තමයි ගෑවේ. ඉතින් ඒ ටික පේනවනේ. ඉතින් ඔන්නම තමයි ඒක ටිකක් හවස් වුණා ගන්න. අර උඩ ගානකොට මෙහෙම මේ පල්ලේ ඉඳන් ගාපු එක ඇත්තටම වැරදි. ඊට පස්සේ උඩ ගන්න විදියක් නැහැ. යට පෑගෙනවා. එහෙම වෙලා මේ අන්තිමට ඉතින් කොහොම හරි ගාගත්තා. මේ හරිනම් ගන්න ඕනේ උඩ ඉඳන් පල්ලෙහාට. මම පල්ලෙහාට ඉඳන් උඩට ගෑවේ. මේ කොහොම හරි ගාගත්තා හැබැයි. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ ඉතින් ඔන්න මම රෝස පාටයි අර ජනෙල් රෙද්දටයි එකම පාට මේ බෙඩ්ෂීට් එකකුයි අර ජනෙල් රෙද්දකුයි දාගත්ත කොහොම හරි. මේස රෙද්දක් නම් ගන්න උනේ නැහැ. මට තව වැඩක් තියෙනවා මේ බිම කළු පාට පේන්ට් එක ගන්න ඕනේ. ඉතින් ගයිස් මට වත්කම ප්‍රමාණවත් නැහැනේ ගන්න. ඉතින් ඒක නිසා දැන් මේ නැත්තම් මේ වීඩියෝ එක දැන් මාස ගාණක් වෙනවා කරලා මට මේක අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද මම ඒ කෑල්ල දාන්නේ නැහැ. ඒක කවද ගන්න වෙයිද දන්නේ නැහැ. මම ඩේ බ්ලොග් එකක් හරි කරොත් අනිවාර්යෙන් ඒ කොටසත් ඇඩ් කරන්නම්. මොකද මේ දැන් රූම් මේකවර් වීඩියෝ කිව්වහම මට ඉතින් අර එකපාර ඔක්කොම කරන්න බැහැනේ. ඒක ඉතින් මේ එකින්ද ඉතින් මට පුළුවන් වෙලාවට තමයි එක එක බඩුව ගෙනහල්ලා ගන්න. ඒකින්ද මේ මම ඉතින් අර බිම පේන්ට් කරේ නැහැ. ඉතින් ওই ටික තමයි කරේ රූම් මේකවර් කියලා. ඊට පස්සේ ඉතින් සතියෙන් සතිය ඔය බිත්තිවල දාලා තියෙන පැල ටික අයින් කරලා මම අලුතෙන් පැල ඒවට දානවා. ඒ වතුරේ තියෙනවා. මේව නම් වෙනස් කරන්නේ නැහැ. ඉතින් ඒ මීගන එතකොට මේකට මනි ප්ලාන්ට් කියලාත් කියනවා. තව මනි ප්ලාන්ට් జాතියක් තියෙනවා. මේ පොත් මේසෙ මෙතන කහයි කොළයි තියෙන අන්න ඒවත් මනි ප්ලාන්ට්. ඉතින් මම දැන් චුටි වැඩක් කරන්න හදන්නේ. ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ කියන්නේ මගේ කාමරයේ ෆයිනල් ලුක් එක. ඊට පස්සේ තව ඉතින් වැඩ ගොඩක් තියෙනවා මම හිතපු විදිහට හදාගන්න. ඒ කියන්නේ තව මල්වල ගොඩාක් හිටවන්න ඕනේ. මගේ වනාන්තරේ හදාගන්න. ඉතින් ඒවත් ඔයාලත් එක්ක අනිවාර්යෙන් ඉස්සරහට ෂෙයා කරන්න. මම අදට ගිහලා එන්නම්. බයි බයි.